වෙල්කම් කියලා පිළිගන්නවා ඔටෝලෙන්ස් LK channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2014 මොඩල් එකේ ඉඳන් 2019 මොඩල් එකට වෙනකන් Honda Vezel මාකට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. 2018 19 මොඩල් එකට වගේ වෙනකොට මේ ලංකාවේ මාකට් එකේ පොඩි විහිළුවකුත් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද විහිළුව කියලා. ඉතින් වීඩියෝ එකේ අන්තිමට. ඉතින් මුලින් පටන් ගන්නෙ 2014 අකුරු 2 මොඩල් එක. ඒක මේ වෙනකොට කියන්නේ 2026 ජනවාරි අන්තිම වගේ වෙනකොට ලක්ෂ 85ත් 86ත් වගේ මුදලකට තමා මාකට් එක යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මීට මාස 5කට කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ වගේ වෙනකොට මේ මොඩල් එක මේ සමානම මොඩල් එක ලක්ෂ 115ත් 120ට විතර උඩින් තමා මාකට් එක තිබ්බේ. ඉතින් මාස 5ක් ඇතුළත ලක්ෂ 120 115 වගේ තිබ්බ ගාන ඉඳන් ලක්ෂ 85 86 ගානට වෙනකම්ම මේ මාකට් එක බහැලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 35ක අඩුවීමක් තියෙනවා මෙන්න මේ මොඩල් එකේ. ඉතින් මේ මොඩල් එක විතරක් නෙමෙයි 2014 ඉඳන් 2018 මොඩල් එකට වෙනකම්ම මෙන්න මේ ලක්ෂ 30ත් 35ත් අතර වගේ අඩුවීමක් තියෙනවා. 2014 Z grade එකට. ඉතින් මේ Z grade එක මේ කලින් බලපු වාහනේම තමයි මේක වෙනසකට තියෙන්නේ මේ අකුරු 3 මොඩල් එක. අකුරු 3 මොඩල් එක ඉතින් යනවා මේ දවස්වල ලක්ෂ 88ත් 91ත් අතර. කලින් බලපු එක වගේම තමයි වෙනසක් නැහැ මේ වාහනේ. ඉතින් ඊළඟට තියෙනවා 2014 Z grade එකේ orange package එක. මේකෙත් market value එක තියෙන්නේ මේ දවස්වල ලක්ෂ 90ත් 92ත් අතර වගේ. ඉතින් මේ වාහනේ orange package කියන්නේ මොකක්ද කියලා මම කියන්න. කලින් බලපු වාහනේ appearance එකම තමා තියෙන්නේ. මේකේ පොඩි වෙනස්කමක් තියෙනවා. මේකේ interior එකට ආපුවම මෙන්න මේ පේනවා වගේ මේකේ orange details ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේක orange leather වලින් තමා මේ ඇතුලේ මේ upholstery ඔක්කොම finishing එක දීලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේකේ orange model එක කියලා කියන්නේ. නැතුව මේකේ එළිය appearance එකේ එහෙම ලොකු වෙනසක් නැහැ 2014 model දැන් බලපු තුනේම. ඉතින් ඊළඟට අපි යමු මෙහෙමම 2015ට. 2015 මොඩල් එක මේ විදිහ යනවා ලක්ෂ 91ක් වගේ මාකට් එක. 2015 normal මොඩල් එක. ඉතින් අපි 2015 මේ තියෙන අර orange package ඉස්සෙල්ලා බලුවා වගේ 2015 Z grade එකේ orange package කියන vehicle එක. ඉතින් ඒක යනවා ලක්ෂ 91ත් 93ත් අතර වගේ මේ වෙද්දි. අපි යමු එහෙමම 2016ට 2016 Z grade එකට. 2016 Z grade එක මේ විදිය මාකට් එකේ තියෙනවා ලක්ෂ 105ක් විදිහට. අපි ඊළඟට යනවා 2016 RS hybrid කියන මොඩල් එකට. මේ RS logo එක තියෙන මෙන්න මේ තියෙන RS logo එක තියෙන මොඩල් එකට මේකේ market value එක මේ දවස්වල තියෙනවා ලක්ෂ 106ක් විදිහට. ඉතින් මේ වාහන ඔක්කොම අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ලක්ෂ 30ත් 35ත් අතර අඩුවීමක් තියෙනවා. මේ වාහන ඉස්සර ලක්ෂ 140 ගණන් 150 ගණන් වලට මීට මාස 5කට 6කට කලින් දාපු වාහන තමා මේ ලක්ෂ 106ට දැන් විකුණන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු 2017 RS මොඩල් එක දැන් යනවා ලක්ෂ 112ක් වගේ. ඒත් එක්කම තව තියෙනවා තව RS මොඩල් එකක් තියෙනවා 2017 එකක්. මම මේ ප්‍රයිස් එක ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා මම මේ වාහන දෙකක් මේක මොඩල් එකකින් දෙකක් ගෙනාවේ. මේක තියෙනවා ලක්ෂ 113කට. ලක්ෂ 2017 මොඩල් එකෙන් අපි යමු 2018 මොඩල් එකට. මේක LED මොඩල් එක RS sensing මොඩල් එක. මේක වෙනවා ලක්ෂ 111ක් 112ක් අතර දැනට මාකට් එකේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම වීඩියෝ එක මුලදී කිව්වා 2018 19 මොඩල් එකට මේ මාකට් එකේ ලොකු ඇත්තරම මේ කිව්වොත් විහිළුවක් තියෙනවා කියලා. ඉතින් ඒක අපි මොකක්ද කියලා මම ඔයාලට දැන් මෙතනින් පෙන්නන්න. මේ 2018 RS sensing එක යන්නේ ලක්ෂ 110ත් 112ත් අතර වගේ වුණාට අපි බලමු 2019 මොඩල් එකේ prices කොහොමද කියලා. ඉතින් මේ මෙතන මේ මම ඇඩ්ස් හතරක්ම ඔයගලන්ට අරන් මේ ඇවිල්ලා තියෙන මේ prices පෙන්නන්න ඕන හින්දා 2019 Vezel RS එක ලක්ෂ 135ත් 140ත් අතර වගේ මුදලකට තමයි මේ මාකට් එකේ තියෙන්නේ. ඉතින් මේකට ඇත්තටම හේතුවක් මොකක්ද කියන්න නම් මම ගොඩක් කට්ටියකින් අහලා බැලුවා ගොඩක් groups වලින් මම අහලා බැලුවා ඇයි මේ 2018 ඉඳන් 2019ට මෙච්චර ලොකු price gap එකක් තියෙන්නේ කියලා. අපි ගමු ලක්ෂ 140න් අපි ගමු 2018 මොඩල් එක ලක්ෂ 112යි කියලා ගමුකෝ.
ලක්ෂ 28ක වෙනසක් තියෙනවා. කිව්වත් වගේ මම අහලා බැලුවා ඇයි මේ ලක්ෂ 28ක් 30ක වගේ ලොකු වෙනසක් මේ 2018 මොඩල් එකේ ඉඳන් 2019 මොඩල් එකට මොකද්ද මේකේ තියෙන වෙනස කියලා. එක්කෙනෙක් දෙන්නෙක් වගේ මට කිව්වේ මත් එක කියන්නේ ආර්ථික අර්බුදෙත් එක්ක වාහන ගෙන්නන එක ලංකාවේ නැවතුණා. ඉතින් Honda Vezel එකේ අන්තිමට ඇවිල්ලා නැවතුණ මොඩල් එක තමයි 2019 මොඩල් එක. 2019 මොඩල් එක සෑහෙන විදියට ප්‍රයිස් එකෙන් අප් වුණා. ඉතින් ඒ අප් වෙච්ච ප්‍රයිස් එක තාම බැහැලා නැහැ කියලා තමයි ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් ඒක ඇත්තටම හේතුවක් විදියට අපිට ගන්න බෑ. මොකද 2018 මොඩල් එකේ ඉඳන් ඔප්ෂන්ස් වල එහෙම ලොකු වෙනසක් 2019 මොඩල් එකේ එහෙම නැහැ. ඉතින් අනිත් එක ලංකාවට තිබ්බ import restrictions ඔක්කොම දැන් අයින් වෙලා 2025 2026 වගේ brand new zero mileage models ලංකාවට එන තත්ත්වයක් උදා වෙලා තියෙද්දි මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙද්දි මේ වගේ prices වලට මේ 2019 වෙසල් එකේ අනේක සාධාරණද කියලා කියන එකේ ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඉතින් මේක ගැන අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ආසයි බලන්න. ඕගොල්ලන්ගේ දන්න කවුරු හරි ඉන්නවද කියලා බලන්න මේ ප්‍රයිස් ගැප් එකට ඇයි මේ මෙච්චර ලක්ෂ 28ක 30ක වගේ වෙනසක් තියෙන්නේ කියන එක. ඉතින් ඒත් එක්කම කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඒ දේ තමයි අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට autolens.lk අපේ කම්පැනි එකෙන් ඕගොල්ලන්ට leasing speed draft නැත්නම් vehicle loan facilities ඕගොල්ලන්ට මේ පේනවා වගේ මේ කම්පැනිස් අතෙන්ම ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් වෙන තැන්වල 25000 30000ක් වගේ මුදලක් මේකට ගන්න එක අපි 100%ක්ම නොමිලේ තමයි ඕගොල්ලන්ට මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් මේ පල්ලෙහා තියෙන contact number එකට ඕගොල්ලන්ට කතා කරලා එහෙම නැත්නම් WhatsApp message එකක් හරි දාලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න තව දෙයක් තියෙනවා. ඕගොල්ලෝ තනියම ලීස් එකක් කරගන්නවට වඩා හොඳ රේට් එක. ඒ කියන්නේ දැනට යන මාකට් රේට් එකට වැඩිය අඩු රේට් එකක් කම්පැනි එකක් through යන හින්දා අපි ඕගොල්ලන්ට අරගෙන දෙන්න පුළුවන්. ඉතින් මේ දේත් මතක තියාගන්න ගමන් ඉතින් මේ පල්ලෙහා තියෙන contact number එකට ඕගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය අපිට කියන්න අපි ඕගොල්ලන්ට මේ තියෙන කම්පැනිස් වලින් best rate එක අපි ඕගොල්ලන්ට අරගෙන දෙනවා. ඉතින් ඒක කියන ගමන් ඉතින් ඒකත් එක්කම මේ වීඩියෝ එක හොඳ නම් ඉතින් like එකක් දාන්න. ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දාන්න බලාපොරොත්තු වෙන්න subscribe කරලා තියාගන්න follow කරන්න. ඊළඟට මේ වගේම වීඩියෝ එකකින් අපි ඊළඟ වාර හමු වෙමු. ජය වේවා.